මේ දවස්වල හැමෝම අවුරුදු කිට්ටු හින්දා රස කැවිලි හදන විදිය හොයනවා. ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ කිසිම කරදරයක් නැතුව හරියටම හදා ගන්න පුළුවන් මුං ඇට කැවුම් හදන විදිය. එහෙම නැත්නම් මුං කැවුම් හදන විදිය. ඉතින් ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට මුං ඇට ටිකක් කබලට දාගෙන මේ ටික හොඳට බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකන්. ඉතින් මෙන්න මේ වගේ පාට වෙනකන් හොඳට බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක චුට්ටක් වෙලා නිවෙන්න දාලා තියලා මේ ටික අඹර ගන්න ඕනි. ඉතින් මේ ටික අඹර ගන්න ඕනි සම්පූර්ණයෙන්ම පිටි වෙන්න නෙවෙයි. පොඩ්ඩක් කෑලිත් හිටින විදිහට. මුං කැවුම් හදාගන්න අපි අරගෙන තියෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 500ක්, ඊට පස්සේ මුං ඇට පිටි ග්‍රෑම් 350ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 600ක් කැරමල් කරන එකත් එක්ක එනසල්ලට 5ක් 6ක්. පස්සේ බැටර් එක හදාගන්න විදිය කියන්නම්. ඉතින් ඉස්සෙල්ලා මේ පිටි වර්ග දෙක හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඒ ටික මිශ්‍ර කරලා අපි මේක ඉස්සෙල්ලා පැත්තකින් තියාගන්නවා. හොඳට මිශ්‍ර කරගන්න බය නැතුව. ඉතින් ඒ අතරතුරේ අපිට ඕන වෙනවා එනසල් ටිකක්. ඉතින් එනසල් අපි මෙතනට ඇට ගොඩාක් අරගෙන තියෙනවා. ඒක එච්චර හිතන්න එපා. මොකද මේ එනසල් එච්චර සුවඳ නැහැ. ඒ නිසා තමයි අපි ගොඩක් දාන්නේ. ඔයාලා මේකට එනසල්ලට 5ක් 6ක් ගත්තම හොඳටම ඇති. ඉතින් මේක වංගෙඩියක හරි දාලා ඔයාලා කුඩු වෙන්න කොටා ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට සීනි ටිකක් එකතු කරලා මේක කැරමල් කරලා අපි පැණි එක හදාගන්න යන්නේ. ඉතින් සීනි එක කැරමල් කරගන්නකොට පරිස්සමෙන් කැරමල් කරගන්න ඕනි. නැත්තම් තිත්ත වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පාට වෙලා එනකොට ටිකක් තද පාටට එනකොට වතුර ටිකක් එකතු කරගන්න. එතකොට මේක ආපහු කර වෙන එක නතර වෙනවා. මෙන්න මේ වගේ. ඉතින් ඊට පස්සේ අපි තව වතුර ටිකක් එකතු කරගෙන ආපහු ඉතුරු සීනි ටික දාලා අපි සම්පූර්ණ පැණි එක හදා ගන්නවා. ඉතින් පැණි එක බාගෙට විතර උණු වෙනකොට අපිට පුළුවන් ලුණු චුට්ටක් එකතු කරන්න. මොකද ලුණු චුට්ටක් පැණි එකට එකතු කරපුවාම ඒකේ තියෙන පැණි රස ගුණය වැඩි දියුණු වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පැණි එකේ පදම කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මේකට ගන්නේ අපි නූල් ඇදෙන නෑදෙන ගානට. ඒ කියන්නේ බින්දු බින්දු වගේ ටිකක් ඇදිලා වැටෙන්නේ අන්න ඒ වගේ ප්‍රමාණයට තමයි. පැණි ටික ගානට උණු වුණාම අපි පොඩ්ඩක් අයින් කරගන්නවා ඒකෙන්. හේතුව පිටි ටික ඔක්කොම දැම්මට පස්සේ පැණි වැඩි වුණොත් අපිට කරගන්න දෙයක් නැති වෙනවනේ. ඒ නිසා පැණි මදි වුණොත් ආපහු අපිට එකතු කරගන්න පුළුවන්. වැඩි වුණොත් කරගන්න දෙයක් නැති වෙනවා. ඔන්න ඊට පස්සේ අපි මේ පැණි එකටම එකතු කරගන්නවා එනසල් ටික. එනසල් ටික එකතු කරලා මිශ්‍ර කරලා ඊට පස්සේ අපි අර අපේ පිටි මිශ්‍රණය ටික ටික එකතු කර කර මිශ්‍ර කරගන්න ඕනේ ඔන්න ඔය විදිහට. ඉතින් පිටි වැඩි වගේ නම් අපිට ආපහු පැණි චුට්ටක් එකතු කරන්න පුළුවන්. මොකද අපි පැණි ටිකක් අයින් කරලානේ තියෙන්නේ. ඉතින් පැණි වල පදම ඔයාලට හරියටම හොයාගන්න බැරි නම් කලින් දාපු අතිරස වීඩියෝ එකේ හරියටම පැණි පදම් බලා ගන්න වෙනස් විදිහකුත් අපි දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්නකොට හරිම සුවඳක් එන්නේ. මේකෙන් චුට්ටක් කන්න හිතෙනවා. ඉතින් ඒ වෙලාවට චුට්ටක් රහ බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන ඉවර වෙලා අම්මා මේක වෙනම භාජනයකට අයින් කර ගන්නවා. ඊට පස්සේ අපි මේ බැටර් එක හදාගන්න යන්නේ. ඉතින් බැටර් එකට අපිට ඕන කරනවා මෙතන අපි අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 150ක්, පාන් පිටි ග්‍රෑම් 150ක්, ලුණු චුට්ටක්, කහ කුඩු අපිට ඕනි පාට එනකන්. ඒ වගේම මේක දිය කරන්නේ අපි පොල් කිරෙන්. ඉතින් අපි මේ බැටර් එකට පාන් පිටි වැඩි කරොත් එහෙම කැවුම් පොත්ත එහෙම නැත්නම් කැවුමේ උඩ කොටස මෘදුවට තමයි තියෙන්නේ. අපි මේකට හාල් පිටි වැඩි කරොත් එහෙම ඒ කොටස ඝනකමට එනවා. එතකොට අර අපිට හොඳට හයියට හැපෙන්න එනවා. ඉතින් ඒක ඔයාලා කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බැටර් එක හොඳට මිශ්‍ර කරලා හදාගන්න ඕනේ. ඔයාලට ඕන නම් ආපහු පාට මදි වගේ නම් ආපහු කිරි එකතු කරගන්න. ඝන වැඩි නම් ආපහු කිරි චුට්ටක් එකතු කරගන්න. කහ ඕන නම් කහ චුට්ටක් වැඩි කරගෙන ඉතින් ඔයාලට ඕන විදිහට බැටර් එක හදාගන්න පුළුවන්. හැබැයි මේක ටිකක් උක්කුවට තමයි හදාගන්න ඕනේ. ඔන්න ඉතින් ඒ අතරේ අම්මා මේ තෙල් තාච්චිය ලිපේ තියලා තියන්න යන්නේ. මොකද අපි කැවුම් ටික කපා ගන්න අතරතුරේ මේක තෙල් ටික රත් වෙලා තියෙනවා. ඒකට ගානට. ඉතින් එයා හැමදාම වගේ තෙල් කූරයි හැන්දයි දෙක තියලා ඒ කොටු හතරට තෙල් ටික දාලා වැදලා එහෙම තමයි වැඩ පටන් ගන්නෙ. ඔන්න ඉතින් අපේ මිශ්‍රණය දැන් චුට්ටක් ගල් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආපහු අනන්න ඕනේ. ඉතින් පැණි චුට්ටක් මේ විදිහට එකතු කරලා අපි ආපහු හොඳට අනා ගන්නවා. අතිරස වගේම මුං කැවුමත් මෙහෙම හොඳට අනාගත්තම හොඳ මෘදු බවක් එකතු වෙනවා. ඒ කියන්නේ සොෆ්ට් වෙනවා. රස ගොඩක් වැඩි දියුණු වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට කෙසෙල් කොලයක තෙල් චුට්ටක් ගා ගන්නවා. ඉතින් මේ තෙල් ටිකත් මේකට ගන්නකොට පොඩ්ඩක් රත් කරලා නිවලා ගන්න. මොකද නැත්තම් පස්සේ මුඩු රහක් එන්න පුළුවන්.
කැවුම් වලට ඒ තෙල් හින්දා. ඉතින් ඊට පස්සේ අපි මේක හොඳට තුනී කරගෙන අපිට ඕනේ ගානට මුං කැවුම් ටික කපා ගන්නවා. දැන් ඉතින් අම්මා මේ විදිහට කැවුම් ටික කපලා ආපහු වෙනම වට්ටියක් ඒකට ලෑස්ති කරගෙන තියනවා අපි ඒකෙන් තියාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් එක එක හැඩවලට හදාගන්න. ඉතින් මුං කැවුමක් කිව්වම අපේ ඇහැට යන්නේ මේ හැඩේනේ. ඉතින් ඒ හැඩේටම හදාගන්න එක ගොඩක් හොඳයි කියලා මම නම් හිතන්නේ. දැන් ඉතින් අපිට කැවුම් ටික බැද ගන්නයි තියෙන්නේ. දැන් තෙල් එක එහෙම ගානට රත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තෙල් එක රත් වෙලාද කියලා බලන්නත් විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට බුලත් කොළ කෑල්ලක් දාලා තෙල් එක හොඳට රත් වෙලාද කියලා බලන්න. ඊට පස්සේ තමයි අම්මලා මේ විදිහට කැවුම් ටික බදින්න පටන් ගන්න. ඉතින් ඉස්සෙල්ලාම බදින කැවුම ගොඩක් වෙලාවට මේ විදිහට ලිපේ පැත්තකින් අයින් කරලා තියාගන්නවා. ඉතින් ඊට පස්සේ ගන්න කැවුම් ටික තමයි කෑමට පාවිච්චි කරන්නේ. මොකද අර කැවුම එහෙමම අයින් කරලා ඒක පස්සේ විසි කරලා දානවා. එහෙම සිරිත් තියෙනවා ඉතින් අපේ. මොකද සමහර වෙලාවට ඔය ඉස්සෙල්ලම කැවුම් බදිනකොට කැවුමක් අයින් කරනවා කෝඳුරු කැවුම කියලා ඒක වෙනම වහලා එල්ලනවා සමහර පැතිවල. ඉතින් අපි කැවුම් ටික මේකට දාගන්නකොට කැවුම් ටික එකට ඇලෙන්න පුළුවන් අපි එක ළඟම දාගත්තොත්. සාමාන්‍යයෙන් තෙල් ටික අඩුවෙන් නම් තියෙන්නේ ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒක මග ඇරව ගන්න අපිට පුළුවන් කැවුමක් දාලා ඒක පොඩ්ඩක් තෙල් හැන්දෙන් පැත්තකට කරලා අනිත් කැවුම දාගන්න. එතකොට එකට ඇලෙන්නේ නැහැ. චුට්ටක් වෙලා ගියාට පස්සේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බෙදෙනකොට. ඉතින් බලන්නකො ලස්සනට කැවුම් ටික ඇවිල්ලා තියෙන විදිය. පාට කොහොමද කියලා. ඒ වගේම තමයි රසත්. මේක හරිම රසයි මේ විදියට කැවුම් ටික හදාගත්තාම. ඔයාලට හරිම පහසුවෙන් මේ රෙසිපි එක බලලා බය නැතුව හදාගන්න පුළුවන්. හරියටම හදන විදිය දාලා තියෙන්නේ වැරදෙන්නේ නැහැ. ගොඩක්ම රසට තියෙයි ඔයාලා හදාගත්තොත්. බලන්නකො කැවුම් ටික කොහොමද තියෙන ලස්සන කියලා. ඉතින් මේ කැවුමක් කඩපුවාම කොහොමද ඇතුළ තියෙන්නේ කියලා බලන්නකො. බොහොම ලස්සනට තියෙනවා. ඉතින් මේ වගේ කැවුමක් එක්ක කාට එකක් බොන්න කවුද ආස නැති වෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක ලස්සන වීඩියෝස් ගොඩක් ඉස්සරහට අරගෙන එනවා.